හායි ළමයි එන්නකෝ අපිත් එක්ක ඩ්‍රින්ක් යන්න. මේ ඉන්නේ අපි දෙන්න. අපි ගියේ නම් බයික් එකේ. බලන්නකෝ මේ යාළුවාව. මේ තමයි ළමයි කන්තලේ වැව. view එකත් ලස්සනයි. ඒ වගේම ඔයාලා කැමති විදිහකට ෆොටෝස් ගන්න පුළුවන් මේ වගේ ලස්සන තැනුත් තියෙනවා. දැන් අපි ඉන්නේ ට්‍රින්කෝවල. අපි ඉස්සරහම ගියේ කෝණේශ්වරම් කෝවිලට. අපි ගියපු දවස් ගොඩක් සෙනග හිටියා. මොකද අපි ගියේ සැටර්ඩේ වල. view එකත් එක්ක මාරම ලස්සනයි ළමයි. අපි කෝවිල ඇතුළට ආවා ළමයි. හැබැයි කෝවිල ඇතුළේදී නම් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. බලන්නකෝ මේ view එක. නේද අපි දැන්. ගොඩක් අවසරයි ළමයි. කෝවිලට කියපු අය මේ තැන ගැන දන්නව ඇති නේද? ට්‍රින්කෝවල ගොඩක් මෝ ඉන්නවා ළමයි. හරි ලස්සනයි එයාලා. දැන් අපි නිලාවේලි බීච් එකට තමයි යන්නේ. මේ බලන්නකෝ ළමයි. මෙතන ගොඩක් ලස්සනයි. ඔන්න ඉන්නවා ළමයි අපි දෙන්න. අපි දෙන්නට බීච් එකේ ඉඳලා වොෂ් එකක් දාලා ගොඩක් ලොකු බඩගින්නක් ආවා. ඉතින් අපි කෑම අරගෙන ෆොටෝස් ගන්න පුළුවන් බීච් එකේ වෙනම සයිඩ් එකක් තියෙනවා. අපි ඒ සයිඩ් එකට ගියා. බලන්නකෝ view එක. ඇත්තටම කිව්වොත් ළමයි මෙතන ගොඩක් නිදහස්. චූටි වීඩියෝ එකකුත් ගත්තා. ලස්සනයිද කියන්නකෝ ළමයි. මං හරි ආසාවෙන් හිතපු දෙයක් මේක. ඔයාලත් කරලා බලන්නකෝ. මේ වගේ නිදහස් තැනක ඉඳලා ඇත්තටම කිව්වොත් ගෙදර යන්නත් ලෝභයි. අපේ වීඩියෝ එක ලස්සනයිද ළමයි? ඉතින් ළමයි අද දවසේම ලස්සන දේවල් බලලා අපිට ගෙදර යන්න වෙලාව හරි. බලන්නකෝ යන ගමන් අපි හස දැක්ක දේ. ලස්සනයි නේද? ඉතින් ළමයි ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකම් බයි බයි පරිස්සමෙන් ඉන්න.